අප මහා තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින සෙංකඩගල පුරවරය පුණ්‍යවන්ත වූ පුරවරයකි. මනස්කාන්ත කඳුවලල්ලකින් වටවුණු එවන් පුණ්‍ය භූමියක පිහිටියා වූ සුන්දර ගම්පිය සක්වන නාරම්පනාව ග්‍රාමය නිජබිම කරගනිමින් 1965 පෙබරවාරි 10 වන දින පවුලේ 8 වන කුලදරුවා ලෙස අප මහා යතිවරයාණන් වහන්සේ මෙලොව එළිය දුටුවහ. මෙම පුණ්‍යවන්ත දරුවා මෙලොව ජනිත කිරීමට භාග්‍යවත් වූ පියාණන් වූයේ වීසිම් මුදියන්සේලාගේ විජේරත්න බණ්ඩා නිලමෙතුමාය. මෑණියන් වූයේ වනිගසේකර මුදියන්සේලාගේ ලොකු මැණිකේ මෑණියන්ය. කුඩා කල පටන්ම ඉගෙනීමට ඉහළ සමත්කම් දැක්වූ උන්වහන්සේ ගිහි කල අධ්‍යාපනය ලැබුවේ නාරම්පනාව මහා විද්‍යාලයෙනි. කුඩා කල පටන්ම ආගම දහමට ලැදියාව දැක්වූ උන්වහන්සේ කසාවත ගත දැරීමට තරම් පුණ්‍යවන්ත විය. 1981 ජනවාරි මාස 25 වන දින එළඹි සුබ මොහොතින් සොළොස් හැවිරිදි පින්වන්ත වූ කුලදරුවා දෙමාපියන්ගේ ආශිර්වාදය හා කැමැත්ත සහිතව පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් නමින් පැවිදි බිමට ඇතුළත් විය. නිසි කලට උගත යුතු බණ දහම් හා සියලුවත් පිළිවෙත් සැපිරූ උන්වහන්සේ 1986 වර්ෂයේ ජූලි 6 වන දින අස්ගිරි මහා විහාරීය රාජෝපස්ථාන මංගල උපෝසථාගාරයේදී උපසම්පදාව ලබාගත්හ. මේ වන විට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධියේ වැඩ කටයුතුවල නිරත වෙමින් සිටී. තමන් වහන්සේගේ ගුරු දේවෝත්තමයාණන් වහන්සේ විසින් 1958 දී ආරම්භ කර විශිෂ්ට ලෙස පවත්වාගෙන ගිය අස්ගිරි මහා පිරිවෙන උන්වහන්සේ අපවත් වන විට අකර්මණ්‍යව පැවති හේයින් අස්ගිරි මහා පිරිවෙන නැවත නගා සිටුවීමේ උදාර අභිලාෂයෙන් යුතුව අප මහනාහිමියන් වහන්සේ කටයුතු කළහ. අස්ගිරි මහා පිරිවෙන නැවත ගොඩනැගීමේ උදාර අරමුණ මුදුන්පත් කරගනිමින් එතෙක් කාලයක් නාම මාත්‍රිකව පමණක් පැවති අස්ගිරි මහා පිරිවෙන 1991 දී නැවත ආරම්භ කිරීමට උන්වහන්සේ සමත් වූහ. උන්වහන්සේ විසින් එසේ ආරම්භ කරන ලද අස්ගිරි මහා පිරිවෙන මේ වන විට සෑම අංශයකින්ම සංවර්ධනය වී අද්විතීය පිරිවෙනක් ලෙස ශ්‍රී ලංකා ධරණිතලය තුල ප්‍රකට වී ඇත. බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් ඊතා විශිෂ්ට ශාසනික මෙහෙවරක් අප මහා ස්වාමින් වහන්සේ විසින් ඉටු කර ඇත. අපගේ විහාරස්ථානය වන අරඹකඩේ ගල්ගාන රජමහා විහාරය මෙන්ම තෙල්දෙණිය විල් අමුණ ශ්‍රී නිග්‍රෝධාරාම විහාරය, ගෝනවල ප්‍රියදර්ශනාරාමය, රේටියගම පුරාණ විහාරය යන විහාරස්ථාන සියල්ලම උන්වහන්සේගේ අනුශාසනාව මත සංවර්ධනය වූ විහාරස්ථාන වෙයි. එමෙන්ම උන්වහන්සේගේ අනුදැනුම යටතේ උඩුදුම්බර කළුතැන්න විපස්සනා භාවනා මධ්‍යස්ථානය, වට්ටාරන්තැන්න බෞද්ධ මධ්‍යස්ථානය, මැද දුම්බර කරල්ලියද්දේ ශ්‍රී උපෝසථාරාමය යන විහාරස්ථානද සංවර්ධනය විය. අධ්‍යාපන ශේෂ්ත්‍රය සඳහා අප මහා නාහිමියන්ගෙන් ඉටු වූ මෙහෙවර අද්විතීය වේ. පල්ලෙකැලේ නාලන්ද බෞද්ධ විද්‍යාලයද අස්ගිරි මහා විහාර පිරිවෙනට අනුබද්ධව ශ්‍රී සුමනතිස්ස දහම් පාසල, තෙල්දෙණිය නාලන්දා මූලික පිරිවෙනද උන්වහන්සේගේ මූලිකත්වයෙන් ආරම්භ කෙරුණු අධ්‍යාපන ආයතන වේ. බුද්ධ ශාසන අමාත්‍යාංශයේ උපදේශක මණ්ඩලයේ සමාජිකයෙකු, ජනාධිපති උපදේශක බෞද්ධ මණ්ඩලයේ සමාජිකයෙකු, අධ්‍යාපන අමාත්‍යාංශයේ බෞද්ධ උපදේශන සමාජිකයෙකු, ශ්‍රීමත් මහා නායක මාහිමිපාණන් වහන්සේගේ නියෝජිතයෙකු, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ
බෞද්ධ උපදේශන සභාවේ සමාජිකයෙකු ප්‍රාචීන භාෂෝපාකාර සංගමේ නියෝජිතයෙකු ආදී ලෙස තනතුරු රාශියක් උන්වහන්සේ හොබවා ඇත. එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සව කමිටුවේ සමාජිකයන් වහන්සේ නමක් වශයෙන්ද ආසියානු බෞද්ධ සාම සම්මේලන සමාජිකයෙකු සහ ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ කමිටු සමාජිකයෙකු ලෙසද අප නාහිමිපාණෝ කටයුතු කරති. දේශීය වශයෙන් පවණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද විශාල සේවාවක් ඉටු කරන උන්වහන්සේ ආසියානු බෞද්ධ සාම සම්මේලනයේ ශ්‍රී ලංකා මධ්‍යස්ථානයේ සමාජිකත්වය මෙන්ම ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ සමාජිකත්වයද දරමින් කටයුතු කරති. මේ සා විශාල වූ ශාසනික මෙහෙවරකට අමතරව උන්වහන්සේ පුවත්පත්වලට ලිපි ලියමින් ශාස්ත්‍රීය වශයෙන්ද අනුපමේය සේවාවක් ඉටු කර ඇත. එමෙන්ම අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන්ට පාසල් උපකරණ හා ශිෂ්‍යත්ව ලබා දීම, අඩු ආදායම් ලාභීන් සඳහා නිවාස ඉදිකර දීම, රෝහල්වලට අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම ආදී වූ සමාජ සුබ සාධන කටයුතු රාශියකද නියැලී ඇත. මෙසේ බුද්ධ ශාසනය වෙනුවෙන් උත්තරීතර ශාසනික සේවාවක්ද, ශාස්ත්‍රීය වශයෙන් අනුපමේය සේවාවක්ද, සමාජ සුබ සිද්ධිය වෙනුවෙන් විශාල සේවාවක්ද ඉටු කළ මහා විහාර වංශික ශාමෝපාලි මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ ශ්‍රීමත් අනුනායක අතිගෞරවනීය නාරම්පනාවේ සද්ධර්ම වාගීශ්වර ශ්‍රී සුමනතිස්ස ආනන්දාභිදාන අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක මාහිමිපාණන් වහන්සේ මුළු සසුනඹරම බබලවන රන්මිණි පහනකි. උන්වහන්සේගේ ප්‍රභාතයෙන් චිරාත් කාලයක් මුළු ලංකාද්වීපයම බැබලවීමට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි.